සාකච්ඡාවෙන් කතාබහක් පටන් ගන්නම අවශ්‍ය වෙන වචන ටිකක් ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න. විශේෂයෙන්ම JLPT N5 මට්ටමේ ඉන්න කෙනෙක්ට මේක නියම අඩිතලමක් වේවි. හිතලා බලන්න. අලුත් භාෂාවකින් කෙනෙක් එක්ක කතාවක් පටන් ගන්නෙ කොහොමද? කොහින්ද පටන් ගන්නෙ? මොනවද කියන්නේ කියලා පොඩ්ඩක් හිතනව නේද? ඇත්තටම ඒකට උත්තරේ හරිම සරලයි. ඒ හැමදේම පටන් ගන්නේ නියම වචන ටික දැනගත්තම. මේක පාඩමක් වගේ හිතනවට වඩා අපි හිතමු අපේ පළවෙනි සංවාදයට අවශ්‍යම මෙවලම් කට්ටලයක්. ඒ කියන්නේ ටූල් කිට් එකක් අපි හදා ගන්නවා කියලා. හරි එහෙනම් අපි වැඩේට බහිමු. ඕනෑම කතාබහක් පටන් ගන්න මිනිස්සුන් ගෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු මිනිස්සු ගැන කතා කරන්න පාවිච්චි කරන වචන මොනවද කියලා. මෙන්න බලන්න අත්‍යවශ්‍යම වචන 3ක්. වතෂි ඒ කියන්නේ මම. අනත කියන්නේ ඔයා. ඊළඟට අනෝහිතෝ ඒ කියන්නේ අර පුද්ගලයා. හැබැයි ඒකෙම වඩාත් ගෞරවනීය විදිය තමයි අනොක්කත කියන්නේ. මේවා හරියද කියන එකත් වැදගත්. දැන් මේකනම් ජපන් සංස්කෘතියේ භාෂාවේ හරිම වැදගත් දෙයක්. ඒ තමයි සන්. මේක කෙනෙක්ගේ නමකට පස්සේ එකතු කරලා ඒ කෙනාට තියෙන ගෞරවය දක්වන්න පාවිච්චි කරනවා. හරියටම කිව්වොත් අපි සිංහලෙන් මහත්මයා හරි මහත්මිය හරි කියනවා වගේ තමයි ජපන් භාෂාවෙන් කෙනෙක්ගේ නමට පස්සේ සන් එකතු කරන එක හරිම සුලභයි. ඒකින් ලොකු ගෞරවයක් පෙන්눔 කරනවා. උදාහරණයක් විදිහට තනාකා-සන්. හොඳයි. දැන් අපිට පුද්ගලයන්ව හඳුන්ව ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු එයා කරන දේවල්, ඒ කියන්නේ වෘත්තීන් ගැන කතා කරන්නේ කොහොමද කියලා. මොකද මේවත් මුල් සංවාදයකදී නිතරම ඕන වෙනවා. මෙන්න බලන්න ගුරුවරයාට කියන්නේ සෙන්සේ කියලා. ශිෂ්‍යයෙක්ට කියන්නේ ගකුසෙයි. සමාගමක වැඩ කරන කෙනෙක්ට කියන්නේ කයිෂයින්. මේ වචන නිතරම ඇහෙන නිසා මතක තියාගන්න එක හරිම වටිනවා. ඒ වගේම තමයි බැංකු සේවකයෙක්ට ගින්කොයින්, වෛද්‍යවරයෙක්ට ඊෂා සහ පරිේශකයෙක්ට කෙන්කියුෂා. හරි. දැන් අපේ වචන මාලාව තව ටිකක් ලොකු වුණා නේද? දැන් අපිට මිනිස්සු ගැන කතා කරන්න පුළුවන්. ඒත් අපි වටේ තියෙන දේවල් ගැන, වස්තුන් ගැන, ඒවා ගැන කතා කරන්නේ කොහමද? අපි ඊළඟට ඒ ගැන හොයලා බලමු. හොඳයි. අපි දැන් යොමු වෙන්නේ අපේ දෙවෙනි කොටසට. මෙතනදී අපි ඉගෙන ගන්නවා අපේ වටපිටාවේ තියෙන දේවල්, ස්ථාන, වස්තුන්, මේවා හඳුන්වන්න සහ පෙන්වන්න පාවිච්චි කරන වචන. මේක නම් හරිම වැදගත්. කොරේ කියන්නේ කතා කරන කෙනාට ළඟින් තියෙන දෙයකට. මේක කියන අර්ථයෙන්. සොරේ කියන්නේ අහගෙන ඉන්න කෙනාට ළඟ තියෙන දෙයකට. ඒ කියන්නේ ඕක. අරේ කියන්නේ දෙන්නටම දුරින් තියෙන දෙයකට. ඒ කියන්නේ අරක. දැන් මේක පොඩි ඒත් හරිම වැදගත් වෙනසක්. හොඳට අහගන්න. කොරේ, සොරේ, අරේ කියන වචන තනියම නාමපදයක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඒත් කොනෝ, සොනෝ, ඇනෝ කියන වචන පාවිච්චි කරද්දී ඊට පස්සේ අනිවාර්යයෙන්ම නාමපදයක් එන්න ඕන. ඒ කියන්නේ මේ පොත කියලා කියන්න ඕන නම් අපි කියන්නේ කොනෝහොන් කියලා. මෙන්න තේනෝ ආර් කලින් කිව්ව කොනෝ, සොනෝ, අනෝ වචන එක්ක යොදන්න පුළුවන් නාමපද කීපයක්. හොන් කියන්නේ පොත. ජිෂෝ කියන්නේ ශබ්දකෝෂය. zashi කියන්නේ සංගරාව. ඉතින් කොනෝ හොන් කිව්වොත් මේ පොත අන්නෝ අර්ථය. වස්තුන් ගැන විතරක් නෙමේ ස්ථානය ගැන කතා කරන්නත් වචන ඕනේනේ. විශ්වවිද්‍යාලයට කියන්නේ දයිගාකු. රෝහලට කියන්නේ පයෝයින්. හරි. දැන් මිනිස්සුයි දේවල්ුයි හඳුන්වන්න පුළුවන්. ඒත් සංවාදයක් කියන්නේ ඒක විතරක්ම නෙවෙයිනේ. ඊළඟ පියවර තමයි ඒ දේවල් ගැන ප්‍රශ්න අහන එක. ඉතින් අපි දැන් ඇවිත් ඉන්නේ අපේ අන්තිම සහ වැදගත්ම කොටසට. මෙතනදී අපි බලන්නේ සරල ප්‍රශ්න අහන්නයි, ඒවට උත්තර දෙන්නයි ඕන කරන වචන ටික. කෙනෙක් ගැන කවුද කියලා අහන්න දරේ කියලා පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඊට වඩා ගෞරවයෙන් අහනවා නම් දොනාතා කියලා කියනවා. වයස අහන්න පාවිච්චි කරන්නේ නන්සයි කියන වචනය. වයස කියද්දී ආදාළ ඉලක්කමට පස්සේ සයි කියන කොටස එකතු කරනවා. ඒ වගේම ඕනෑම කතාවකට නැතුරුම බැරි වචන දෙකක් තමයි හයි ඒ කියන්නේ ඔව් සහ ඊයේ ඒ කියන්නේ නැහැ. ඉතින් අපි දැන් අපේ මූලික මෙවලම් කට්ටලේ සම්පූර්ණ කරගෙන ඉවරයි. මේ වචන ටිකෙන් පුළුවන් හරිම සරල ඒත් අර්ථවත් සංවාදයක් පටන් ගන්න. අපි මුලින්ම මිනිස්සු ගැන කතා කරන්න වචන ඉගෙන ගත්තා. ඊට පස්සේ දේවල් සහ තැන් ගැන කතා කරන්න. ඊළඟට ප්‍රශ්න අහන්නයි උත්තර දෙන්න ඉගෙන ගත්තා. බලන්න මේ ඔක්කොම එකතු වුණාම තමයි නියම සංවාදයක් හැදෙන්නේ. ඉතින් වැදගත්ම දේ තමයි මේක. දැන් අපි ළඟ තියෙනවා කෙනෙක්ව හඳුන්වලා දෙන්න, යමක් පෙන්වන්න, සහ සරල ප්‍රශ්නයක් අහන්න අවශ්‍ය මූලිකම වචන ටික. ප්ලේටෝ කියලා තිනවා වගේ ඕනෑම වැදගත්ම කොටස තමයි ඒකේ ආරම්භය. ඉතින් අපි මේ ගත්තේ ඒ වැදගත්ම ආරම්භය. මේක හරිම වැදගත් පළවෙනි පියවරක්. ඉතින්
අද අපි ඉගෙන ගත්ත මේ අත්‍යවශ්‍ය වචන ටික පාවිච්චි කරලා පටන් ගන්න පළවෙනිම ජපන් සංවාදය මොන වගේ එකක්? チャンネル登録よろしくお願いします。一緒に楽しみましょう。